ජේසු පිහිටයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ ජේසුස් වහන්සේ තුළට අලුත් කෙනෙක් නම් ඔබ ප්‍රශ්නයක යනවා ඇති, පීඩාවක යනවා ඇති, සමහර දේවල් කතා කරන්න කවුරුත් නැතුව ඇති. නමුත් ඔබ ප්‍රශ්නයේදී කළ යුතු කාරණා කිහිපයක් මම ඔබත් සමග බෙදා ගන්නම් මගේ ජීවිතයේ අත්දැකීම් සමග. එකම දේ ඔබ දේව වචනය කියවන්න ඕනේ. මම කලින් කිව්වා වගේ දේව වචනය ඔබ හැම දවසකම පරිච්ඡේද ඔබට අවශ්‍ය වෙලාව තියෙන 5ක් කියවන්න නම් ඒක හැම දවසකම කියවන්න. ඔබ ප්‍රශ්නයකදී දුරකථනය ගන්න එපා. දෙවියන් වහන්සේ නොදන්න කෙනෙකුට කතා කරන්න එපා. දෙවියන් වහන්සේ තුල ඔබට වැඩි ඉදිරියෙන් ඉන්න ආත්මික කෙනෙකුට කතා කරලා යාඥාවක් ගන්න අවශ්‍ය නම් ඒ දේ කරන්න. ඒකත් ඔබට කරන්න කවුරුත් නැත්නම් එකම දේ දේව වචනේ කියවන්න. උන්වහන්සේට ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න. ඊටත් වඩා ඔබගේ ප්‍රශ්නේ කොයි ආකාරයේද කියලා හිතලා ඊට වැඩි ප්‍රශ්නයක ඉන්න අය ගැන සිහි කරන්න. පිළිකාර උහල් වල ඉන්න අය, මරණයත් එක්ක සටන් වදින අය, හිරගෙවල් වල හිර වෙලා ඉන්න අය, අම්මා තාත්තා නැතුව අසරණ වෙලා පාරවල් වල ඉන්න දරුවෝ, ළමා නිවාසවල දරුවෝ සලකන්නේ නැතුව වැඩිහිටි නිවාසවල ඉන්න අය, ඒ වගේ ප්‍රශ්න වලින් යන අය, ඔබේ ප්‍රශ්නට වැඩි ප්‍රශ්නක ඉන්න අය ගැන සිහි කරන්න. ඔබේ ප්‍රශ්නේ ගැන යාඥා කරනවා නම් ඔබ දේ වචනයක් ගන්න. මාර්ක් 11:24 කියනවා නුඹලා යාඥා කරලා ඉල්ලන මොන දෙයක් නමුත් ඒවා ලැබුණේ යයි සිතන්න ඒ දේ ලැබෙන්නේය. ඉතින් ඒ වගේ දේ වචනයක් අරන් ඒකට ඔබේ ප්‍රශ්නේ අදාළ කරලා යාඥා කරන්න. ඊට පස්සේ කියන්න ස්වාමිනේ ඔබගේ වචනය අනුව මේ ප්‍රශ්නය ඔබට බාරයි, මේකේ විසඳුම ඔබ දුන්නා, ඒ නිසා මම ඔබට ස්තුති කරනවා. ඒ වගේ ඔබ ඒ යාඥා කරන කාරණේ සමහරට ඔබගේ රිපෝට් එකක් වෙනස් වෙන්න පුළුවන්. ඔබගේ අසනීප තත්ත්වයක රිපෝට් එක. ඔබ දැන් රිපෝට් එකයි ඊළඟ රිපෝට් එකයි ඒ ප්‍රේ කරලා ඉවර වෙලා ස්තුති කරලා ඒ ඊළඟ රිපෝට් එක නෝමල් කියන ඒක ඔබගේ මනසින් දකින්න. ස්වාමින් වහන්සේ ඒක කරලා ඉවරයි. ඒ වගේම ඔබේ ප්‍රශ්නේදී ඔබේ ප්‍රශ්නය ගැන එකපාරක් යාඥා කරාට පස්සේ ආයෙ ගැන තැවෙන්න එපා. මේක විසඳුණා කියලා ස්තුති කරන්න. ඊළඟ ඔබ කල යුත්තේ ප්‍රශ්න වලින් යන අය දකින්න. ඒ අය වෙනුවෙන් නොකඩවා යාඥා කරන්න. එතකොට ඔබේ ප්‍රශ්නය ස්වාමින් වහන්සේ ඔබ නොහිතන මොහොතක වෙලාවක ඒ ප්‍රශ්නය ඒක විසඳනවාමයි. විසඳිලා ඉවරයි. ඔබ දන්නෙත් නෑ මේක කොහොමද කොයි වෙලාවෙ දුන්නේ කියලා. නොහිතන වෙලාවක ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු උන්වහන්සේ දෙනවා. ඒ නිසා හැම වෙලාවම තමන් ප්‍රශ්නක යනවද ඒ මොහොතේදී ඒ ගැන තැවෙන්න දුක් වෙන්න නැතුව, මොකද වචනේ කියනවා අපි කනගාටු වෙලා අපේ කනගාටුවට කිසිම දෙයක් එකතු වෙන්නේ නැහැ කියලා. ඇත්තටම අපි කනගාටු වුණාම දුක් වුණාම අපි ලෙඩ වෙනවා විතරයි. ඒ නිසා ඒ මොහොතේ සතුටින් ප්‍රීතියෙන් මගේ ගැලවුම්කාරයා මට පිළිතුරක් දෙනවාමයි කියන ස්ථිරත්වය ඇතුව ඔබ අනිත් අය වෙනුවෙන් යාඥා කරන්න. ප්‍රශ්න වලින් යන අය ගැන යාඥා කරන්න. ඔයාගේ පවුලේ ගැලවීම ලැබලා නැති ඒ අය වෙනුවෙන් යාඥා කරන්න. මනුෂ්‍යෝ ගැන බරක් ඇතුව යාඥා කරන්න. ස්වාමින් වහන්සේ ඔබේ යාඥාවට නොහිතන මොහොතක පිළිතුරු දෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාද. ජේසු පිහිටයි.